ආයුබෝවන්. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. හුඟ දවසකින් අලුත් වීඩියෝ එකක් ගේන්න බැරි වුණාට මට සමා වෙන්න. ටිකක් වැඩ වැඩි වුණ නිසා මට වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. මම දන්නවා ඔයාලා මං අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න ඇති කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා ඔයගලන්ට පුංචි වීඩියෝ එකක් හරි ගේන්න ඕනේ කියලා. වෙනදට මම මහන්සියෙන් වැඩ ඇරිලා ආවහම රසම රස උණු ටී එකක් හදාගෙන බොනවා. නමුත් මේ දවස්වල හුඟක් රස්නීනේ. හරියට පායනවනේ. ඉතින් ඇත්තටම රස්නීන් දේවල් බොන්න කන්න හරිම අමාරුයි. ඉතින් මම ඒ හින්දා මම හැමදාම බොන ටී එක කූල් ඩ්‍රින්ක් එකක් විදියට හදලා බොන්න හිතුවා. ඉතින් අපි බලමුකෝ මම කොහොමද මේ ඩ්‍රින්ක් එක හදාගත්තේ කියලා. මම තම්මෙල් එකේ දාලා තියෙන විදිහට මේ කූල් මිල්ක් එක හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් 3යි. ඉතින් අපි බලමු කොහොමද මේ කූල් මිල්ක් එක හදාගන්නේ කියලා. මේ සඳහා මම කිරි මිලිලීටර් 300ක් විතර එකතු කරගන්නවා. මේ කිරි ටික අපිට ලිපේ තියාගන්න පුළුවන් පොට් එකකට දාගෙන හොඳින් උතුරව ගන්න ඕන. ඉතින් මං කිරි ටික ලිපේ තියාගෙන උණු වෙනවත් එක්කම තේ හැඳි එකක්, මේස හැඳි නෙමේ, තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් උණු කරගන්න ඕන. මේ කූල් මිල්ක් එක හදනකොට ඒකේ තියෙන රසයට වැදගත්ම දේ තමයි හොඳ ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න ඕන. පැකට් කිරි නම් මං හිතන්නේ රස ටිකක් මදි කියලා. ඒ වගේම අපි එකතු කරන තේකොළ එක හොඳ බ්‍රෑන්ඩ් එකක තේකොළ එකක් පාවිච්චි කරොත් හුඟක් හොඳයි කියලායි මං හිතන්නේ. කිරි ටික මේ වගේ හොඳ ලස්සන පාටකට හැරීගෙන එනකොට අපි ලිපෙන් අයින් කරගෙන සීනි මේස හැඳි දෙකක් එකතු කරගෙන හොඳින් පෙරා ගන්න ඕනේ. සීනි ප්‍රමාණය නම් ඕගලන්ගේ රසය අනුව අඩු වැඩි කරගත්තට කමක් නැහැ. කිරි ටික හොඳින් පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ තව දෙයක් ඕගලන් කැමති නම් විතරක් මේ මිල්ක් එකට වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්න. හැබැයි මම නම් එකතු කරගන්නේ නැහැ. මොකද මම මේ මිල්ක් එකේ නැචරල් රසට කැමති නිසා. මේ විදිහට හොඳින් පෙරාගත්තු කිරි ටික හොඳට නිවෙන්න දීලා ඊට පස්සේ පිරිසුදු බෝතලයකට දාගන්න ඕන. මේ විදිහට බෝතලයට දාගත්තු කිරි ටික අපිට පැය 2-3ක් ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චියට ගන්න පුළුවන්. හැබැයි මම නම් කරන්නේ හැමදාම හවසට ඇවිල්ලා මේ කූල් මිල්ක් එක බිව්වට පස්සේ නැවත
මිල්ක් එකක් හදලා බොටල් එකට දාලා මම ෆ්‍රිජ් එකට දානවා. මොකද මට එතකොට පහුවෙනිදටත් හවසට වැඩ ඇරිලා ආවහම බොන්න හොඳ රසම රස කූල් මිල්ක් එකක් තියෙන නිසා. අපි ගැන හිතන්න ඕනෙනේ නේද? මට ඔයාලට කියන්න පුංචි දෙයක් තියෙනවා. මේ වෙනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් දාලා, කමෙන්ට්ස් දාලා, ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලා මාව දිරිමත් කරාට ඔයගලන්ට බොහොමත්ම ස්තුතියි. අලුතින් එකතු වුණ ඔයාලවත් මං ආදරෙන් පිළිගන්නවා. ඔයාලත් මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඕගලන්ට මන් දාන අලුත් වීඩියෝස් ඉක්මනින් බලා ගන්න පුළුවන්. ලයික් කරලා, කමෙන්ට්ස් දාලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. මගේ channel එකෙන් මන් වගේම කාර්යබහුල ඔයාලටත් අලුතෙන් උයන්න පුරුදු වෙන දුවලා පුතාලටත් පහසු වෙන විදිහට ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපීස් මං අරන් එනවා. ඒවට ඔයාලගෙන් ලැබෙන කමෙන්ට්ස් මට හුඟක් වැදගත්. අපි තවත් රසවත් වීඩියෝ එකකින් මුණ ගැහුමු. ඔයාලට සුබ දවසක්.